සීනි සම්බල්. ඉතින් ඒකටත් උදව් කරලා අපි හිතුවා මාලිගාවට යන්න ඕනේ කියලා. ඉතින් මේ මාලිගාවට යනකොට ප්‍රින්ස් එක ඉස්සරහා තමයි ලස්සන කොළුව හදලා තිබුණේ තනිකරම කාඩ්බෝඩ් වලින්. ඉතින් ඒකත් බලාගෙනම මායි මගේ යාළුවයි මාලිගාවට ආවා. මාලිගාවට ඇවිල්ලා අපි මල් පාන් පූජා කරලා දදා හම්දුම් වැන්දා. ඉතින් ඒක නම් වීඩියෝස් ගොඩක් කරගත්තේ නැහැ. මොකද අපිට හිතේ හැටියට සැනසෙල්ලේ පදින්න ඕන නිසා. ඊට පස්සේ අපි දෙන්නට චූටි බඩගින්නක් ආවා. ඉතින් අපි දෙන්න කන්න යන්න ඕනේ කියලා මාලිගාවෙන් එනකොටම වගේ අපි දැක්ක මාලිගාවේ පතන්සලක් දෙනා. ඉතින් මේකේ සෙනගත් වැඩි හිටපු නැති නිසා අපි දෙන්න මිනිස්සුකටත් එක්ක දන්සලට ගිහින් කමු කියලා හිතුවා. ඉතින් ඇත්තටම නාරෙක් මනට මේ ඒ දන්සලින්න කියන්නේ සෙනග හිටියම නැති තරම්. ඉතින් රස බත් එකක් අපිට හම්බුණා. සෝයා මීට් එක නම් තාමත් මට මතක් වෙන එක හරිම රසයි. ඊට පස්සේ KCC එකට ගිහලා ඒක චූටි වැඩ වගේක් තිබ්බා බඩු වගේක් ගන්න. ඉතින් ඒකත් අරගෙනම අපි දෙන්න ටිකක් වෙලා විතරට වෙලා ඉතින් මෙයාලගේ මේ භක්ති ගීත අහගෙන හිටියා. ඉතින් හරිම ලස්සනට මේ ගර්ල් සිං කරනවා. ඉතින් අහගෙන ඉන්න හරිම ආසයි. ඉතින් අපි දෙන්න ගොඩාක් කලා මේක බලාගෙන ඉඳලා ටිකක් හවස් වුණ නිසා ගෙදර එන්න ආවා. ඉතින් ඒ එනින් ගමන් අපි සහස් වෙන පැත්තේ චූටි රවුමක් දැම්මා. හැබැයි පොය දවස් ඉඳලා සහස් වෙන නම් එච්චර ලොකුවට කඩවල් ඇල්ලලා තිබුණේ නැහැ. ඉතින් අපි මෙන්න මේ අයිස්ක්‍රීම් දෙකත් අරගෙන කකා එහෙම්මම ගෙදර ආවා. ඉතින් අද නම් මේ පොඩි ව්ලොග් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඉස්සරහට තව ලස්සන ව්ලොග් එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ගොඩක් ආදරේ. බයි බයි.